ආහාර වියලීම සහ විචලීකරණය කල්ප කලාපක රටවල විශාල වශයෙන් කරගෙන යන දෙයක්. මෙහිදී අපි කරන්නේ කල් තබා ගැනීමට බොහෝ ආහාර වියලීම, ඒ වගේම බොහෝ ආහාර වෙනත් ජලීය ආහාර උගත් වියලීකරණය කිරීම. මෙහිදී වියලීම වගේ දේවල් දහන්නේ වගේ જાති. නමුත් විජලීකරණය කරන්නේ එළවලු පළතුරු වගේ જાති අපි හුඟක් දුරට කරන්නේ විජලීකරණය. විජලීකරණ ක්‍රියාවලිය ගත්තාම විජලීකරණයයි වියලීමයි අතර වෙනස ආහාර තෙතමනයේ සහිත ආහාර අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒකේ පැසීම නැත්නම් ඉදීම නැත්නම් ඊළඟ ක්‍රියාවලියට එන්සයිම ක්‍රියාවලියක් නිසා ඊළඟ ක්‍රියාවලියට භාජනය අපි නවත්තලා යම්කිසි විදිහකින් ඒක අරගෙන වේලන්න තමයි කටයුතු කරන්නේ. මෙහිදී මම විස්තර කරනවා කොස් වාදනයක් විජලීකරණය කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට කොස් අරගත්තොත් කොස් කියන්නේ පළතුරක්, ඒ වගේම එළවලුවක්. ඒ එළවලුව අපි ගත්තාම එළවලුවේ අපි නිකම්ම අවුවේ දාලා වේදුවොත් ඒක එන්සයිම ක්‍රියාවලිය නිසා තිත්ත රසයක් ඇති වෙනවා. කොස් අපි උණු දියේ දාලා වේලුවාම ඒක ඒ ක්‍රියාවලිය නතර වෙනවා. ගෙඩියක් සුද්ධ කරලා අරගෙන ඒකේ තියෙන සිවිච් අයින් කරලා මේ අපද්‍රව්‍ය අයින් කරලා අපි මේවා කපලා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි මේක පලනවා. පලලා මේකේ තියෙන පොත්තේ ඉවත් කරලා ඔක්කොම එකපාරට ලෑස්ති කරලා තියාගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි කරන දේ මේවා කපලා ගන්න ඕනේ. එකම හැඩයේ හිටින විදිහට එකම ප්‍රමාණය. මේකට තනිච්ච පොඩි වෙච්ච ඒවා ගන්න හොඳ නැහැ. බොහොම මනුස්මත් ඒවා ඉන්න ඕනේ. වැඩි වෙලාවක් තියන්නේ නැතුව අපි පොස්කේදී කපලා අරගෙන ඒකවම මේවා කරන්න ඕනේ. නැත්නම් මේක පැසීමේ ක්‍රියාවලියක් ඇති වෙනවා. ඉතාමත් පිරිසිදුව කරන්න ඕනේ මේ කටයුත්ත. සාමාන්‍ය කොස් මලුල අපි සිහින ඉරාගෙන ඊට පස්සේ ඒක සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් සිට්‍රික් ආම්ලය ද්‍රාවණයකින් සෝදලා අරගෙන ඊළඟ කරන්නේ ඒක නටන ජලයේ විනාඩි 3ක් අපි අරගෙන දානවා. අපි මේ උපකරණයට කියනවා බ්ලාන්ච් එක කියලා. ඒක අපිට ඒක වතුරට දාලා ගන්න පුළුවන්. පස්සේ ඒ විදිහට සකස් කරලා තියෙන ඒ උපකරණය. ඉතින් උපකරණය ගන්න දැන් අපි මේක